විඳගත්ත මුල් සිඳගත්ත ජාතියකට තමයි මේ ආමන්ත්‍රණය සිදු වෙන්නේ. අමිල අපි ඔබ ගීතගෙනුත් කියන අපිට මේ වැඩසටහනේ ඔබේ පෞගිය වැඩසටහනේදීත් ඔබේ ගීතේ ඉතාමත්ම මනරම්ම ගායනා කරා. අපිට නොවේ බඹුටත් මරු ළඟා වෙති කියලා. මේ මත්ස්‍යයන්ට කුඩ මත්ස්‍යයන්ට වසදාපු ශාක්‍යයන්ටත් අවසානයේ යත්තුනේ එවැනි කටුක ඉරණමක්. මේ මත්ස්‍යයන්ට මාළුන්ට වස දැම්මීමේ සාපය ඒකේ කර්මය අවසාන හබාගෙන ආව ශාක්‍යයන්ටත්. මේ අද බොරදියේ හොඳදියේ මාළු බානයට කවර ඉරණමක් අත්තේද? ඒ වගේම අහිංසක කුකුල් පැටව් මේ වාහනවල ගාල් කළා වැහිදියට යට වෙලා නිරපරාධේ මැරෙන්නට ඉඩ හැසර හැරීම කොයිතරම් දුරට මේකේ කර්මය බලපාද කියන කාරණා නෙවෙයි අමිල මා ඔබෙන් අහන්න උත්සාහ කරන්නේ. සබහා දහම අසාධාරණකම් කරනවද? සබහා දහමට මේවා දැනෙනවද? දෙවියන් වහන්සේගේ සියල්ල වෙන්නේ දෙවියන් වහන්සේ කැමැත්ත පරිදි කොට සියල්ල වෙන්නේ සබහා දහමේ කැමැත්තටද? සබහා දහම අසාධාරණකම් කරනවද? මේකට ඔබේ පිළිතුර කොහොමද? විශේෂයෙන්ම විදේශ රටක ඉඳලා අපි දන්න ආනන්ද මහත්තයා අපේ රටට එන්නේ මේ දහම් සභා මණ්ඩප නිර්මාණය කළා ධර්මය පතුරවන්න. ඒ මනුෂ්‍යත්වය ලෝකෙට කියලා දෙන එක හරි ශ්‍රේෂ්ඨ දෙයක්. ඒතුමාට අපි සුභාශිංසනය කරනවා. ඒ වගේම නිහාල් මහත්තයා මේ දහම් සභා මණ්ඩප නිර්මාණය කළා. මේ කරන සේවය, ඒ කියන්නේ බෝසත්වරු තැනීමේ කාර්යය එතුමා හදවතට අරන් කරට අරන් මේක කරන එක ශ්‍රේෂ්ඨයි. එතුමාට පතන් අවබෝධයකින් ඉක්මනින් නිර්වාණ බුද්ධත්වය ලැබෙන්න ඕනේ. ඒ වගේම ශ්‍රීල මහත්තයා කොච්චර අපහසු අවස්ථාවල වුණත් කොච්චර වෙහෙස වුණත් කවුරු හරි ලෙඩෙක් කිව්වොත් අසනීප වෙලා මං එන්නම් පිළිත් කියන්නේ. ඒ වගේ තාත්තලා වගේ චරිත සමාජයේ මන් දන්නේ මේ ඉදිරියේදී බිහි වෙන භෞතිකවාදී පරම්පරාවක් නැති මන් නම් හිතන්නේ හොයාගන්න. අද වුණත් එතුමා මේ මහා ගම් අතරේ තමයි මේ වැඩසටහන දෙන්නේ. ඒක තමයි කැපවීම. සහ ඊළඟට දැන් ඔබතුමා తాවකාලිකව පැවිද්ද ලැබපු චරිතයක්, දහම් ග්‍රන්ථ ලිව්ව කෙනෙක්, ධර්මයේ ගැන දන්න කෙනෙක්. ඔබතුමා ඇයි මේ අද කිසි කරදරයක් නැතුව මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ? කී දෙනෙක් අද මේ රටේ විපාක විඳිනවද? ඊළඟට අපි මේ ඉදිරියේ ඉන්න කාර්ය මණ්ඩලය ගත්තත් ඒ පිරිසමයි. ඒගොල්ලන්ට කිසිම හානියක් වෙලා නැහැ. ඒ අය නිර්මාංශයි. ඒ අය මේ ස්වභාව ධර්මයට වගකීමක් තියෙන මිනිස්සු හින්දා. ඒ අය සනසිල්ල හිනාවක් තියාගෙන මූණේ ඉන්නවා. එතකොට මේ බණහන ඔබත් මේ මොහොතේ සුගතියේ හිත පිහිටවගෙන මැරිච්ච හින තමයි අද බණහන්නේ නේද? නැත්තම් මේ බණහන හිතෙන්නේ නැත්තම් මේ channel එක මාරු කරලා වෙන එකක් බලන්න. හරි? ඒ විතර නෙවෙයි මනුස්ස භවයක් ලැබෙන්නේ. පෙරේතෙක් වෙලා බුහුතෙක් වෙලා කොහේ හරි අරක් ගත්ත ගල් පෙරේතෙක් හරි වෙලා දැන් ප්‍රභාකරන් කියන චරිතෙ මිනී මරලා අද අධ්‍යාත්ම වේදින් දැකලා තියෙන ගලක් වෙලා ගල් පෙරේතයා කියලා කියන්නේ හෙල්ලෙන්න බෑ. අවුරුදු කල්ප ගාණක් ඉන්නවා මේ විදිහට. ඒ ස්වභාවයෙන් ඉන්නවලු විපාකයක් නේ. තේරුණාද? අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා. හිතන්න ඒක බුදුරජාන් වහන්සේ තීරකුඩ සූත්‍රයේත් ඊළඟට මේ പ്രേතවත්තු බැලුවත් ඒ වගේ අවස්ථා ගැන හැබැයි විශ්වාස නැහැ නේ චාමික මහත්තයා. ඒකත් හොඳ වැඩි කියලා මට හිතෙන්නේ නේද? දෙව්දත් තෙරණුව අවීචියේ මේ හෙලවෙන්නේ නැහැ. පැහැදිලිවම සියලු ත්‍රස්තවාදීන් ටික වෙන්න ඕනේ. ඔව්. අය ප්‍රභාකරන් මැරිච්ච කාල වකවානුවේ ඊට පස්සේ හිතන අවුරුද්දකට විතර පස්සේ කිලිනොච්චි ප්‍රදේශයේ මේ මිනිස්සු කොට්ටාසයක් කොටියෙක්ව ගහලා මැරුවා. කොටි දිවියෙක්ව මට හිතුණා මේ තමයි ප්‍රභාකරන්. තමන්ගේ මිනිස්සුන්ගේ කොච්චර හානියක් කරාද? කුටි කාලා අන්තිමට පොළු වලින් ගහලා මේ කොටියා මරලා තිබුණා. පස්සේ මන්ත්‍රීවරු පොලිසියෙන් ගිහලා කොටියා ගෙනා කොටියාගෙන දිවියෙක්ව ලංකාවේ දැන් ඊට පස්සේ දැන් ගල් පෙරේතෙක් කියලා තියෙනවා. ලාංඡනේ නේද? එතන කාරණාව චාමික මහත්තයා කවුරු වුණත් පව් කරලා තමන්ගේ පවුලෙම ඉපදෙනවා කියන්නකො අංගවිකල වෙලා ඒ අම්මම කියනවා මේ මහා පවක් කරපු ළමයෙක් මට හම්බුනේ නෑදෑයෝ කියනවා බලන්න මේ පව්කාරයා අර ඒ ගෙදර පෙරේතෙක් වෙලා ඉපදුනා කියලා ඒ ගෙදරම තාත්තා මැරලා පෙරේතෙක් වෙලා ඉපදුනා කියන්නකො දරුවෝ නෙමෙයිද සාප කරන්නේ මූ අපිට මැරලක් ඉන්න දෙන්නේ කියලා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන තමා හිතට තමාතමේ සෙවණැල්ල. නැත්තම් තමන්ගේම ගෙදරට පෙරේතෙක් වෙලා ආවොත් තමන්ගේම දරුවෝ සාප කරනවා. එහෙනම් සියලු ත්‍රස්තවාදීන්ට ස්වභාව ධර්මය සාධාරණීය කරනවා.
සිංහලද දෙමළද කියලා නෑ. ත්‍රස්තවාදිකම් කරපු දළදා මාලිගාවේ පාත්තර හොරකම් කරපු අය ඉන්නවා මේ රටේ. හරිද? එතකොට බුදු පිළිමේ එපා කියන අය ඉන්නවා. එක එක පන්ති පවත්වනවා. ඒ පන්ති වලට සහභාගී වෙච්ච අය ගෙදර තියෙන බුදු පිළිම ඉවත් කරනවා. එහෙම වෙලා තියෙනවා. මගේ පවුල් මගේ හිතවත් මගේ මිත්‍රයෙක්ගේ පවුලකට එහෙම වුණා. තව දෙයක් මේක අහන අය සහ මේකට යම්කිසි කෙනෙක් කෝප වෙනවා නම් මගේ පක්ෂයට මෙහෙම කියනවා. එහෙම දෙයක් නෙමෙයි. වරදක් පෙන්නලා දෙන කෙනායි කල්යාණ මිත්‍රයා. වන්දි බට්ටකම් කරන්නේ ඇත්තරම හතුරුකම්කාරයෝ. හතුරු වන්දි බට්ටකම් කරන්නේ. මම වුණත් ඇත්තරම මම වුණත් වරදක් කරනවා නම් කවුරු හරි ඒකට ප්‍රශස්ති ගයනවා නම් ඔහු මගේ මිතුරෙක් නෙවෙයි චාමික මහත්තයා. ඔබතුමාගේ වුණත් වරදක් තියෙනවා නම් හරිද? ඔබතුමා වාහනේ එලවන විදිය හරි වැරදි නම් මං කියනවා නම් චාමිකයි මෙහෙම එලවන්න එපා මෙහෙම එලවන්න කියලා. ඒක මගේ කල්යාණ මිත්‍රත්වයේ යුතුයකම. ඔබතුමා වේගෙන් එලවනවා නම් මම කොහෙද හරි දැක්කොත් මම කියන කතා කළා හරි එපා මෙහෙම කරන්න ඔබේ ජීවිතේ මේ රටට වටිනවා කියලා. ඒ තමයි කල්යාණ මිත්‍රත්වය. ඔය අපේ වැලවිට ආසරණ සරණකර හාමුදුරුවන්ගේ කුටිය ගහගෙන දෙන උඩඟනෝ මහන. උන්වහන්සේ කියන එකක් තමයි වර්ණාවට වඩා වටින්නේ ගරහව කියලා. මිත්‍යාව පස්සේ අනේක දෙව්දත් පස්සේ යනකොටත් ඒ භයානකයි. හරිද? මොකද දෙව්දත් හාමුදුරුවෝ කවදා හරි පසේ බුද්ධත්වය ලැබනවා කියලා කියනවා. ඒ නිසා මිත්‍යාව කියන එක හරි භයානකයි චාමික මහත්තයා. ඔබතුමා අහලා තියෙනවද අපායේ ගියාම යම රජුරුවත් එකපාර මරන්නේ නැහැ. ලෝදිය හැලේ ඔළුව බල අහනවලු තෝ ආයිත් පව් කරනවද කියලා. ආයි ඔළුව එළියට ගන්නවා. හරිද? ආයි ඔළුව බල අහනවා ආයි වැරදි කරනවද කියලා. නෑ කිව්වට අහන්නේ නෑ. ඊතරම මෙරි ඉපදෙනවා කියනවා. දැන් කට්ටියට අපාය ෂුවර් නෑ. හැබැයි නාස ආයතනේ පවා පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවාද අපාය සත්‍යයක් කියලා. ඒ අපාය ෂුවර් නෑ කියන්නේ දැන් අපේ මේ මසැසට පේනවනේ සතර අපාය එකක්නේ මේ අවීචිය පේන්නේ නැති ඉඳන්නේ තිරිසං අපාය සතර අපාය එකක්නේ. ඔව්. නමුත් අවීචිය පේන්නේ නැති ඉතින් තිරිසං අපායේ ඉන්නේ සැප විඳින්න දැන් තිරිසං අපායේ සත්වම මරාගෙන කාලා නේද? ඒක තමයි. ඒකත් අපායක්. ඒකට ශාමික මහත්තයා දැන් මම ඒකට උදාහරණයක් ගෙනවා මැද පෙරදිග රටවල් වල ඉස්සර තිබුණ ක්‍රමයක් තමයි කවුරු හරි වරදක් කරාම වතුර හැලිය මූණ ඔබලා එළියට අරන් අහනවා ආයි වැරද්ද කරනවද කියලා. හරිද? දැන් අපිටත් පින්වතුනි හිතන්න ඉන්ටර්වල් එකක් විවේකයක් හම්බෙලා තියෙනවා. සෝබා දහම් මාතාව කරපු වැරදි වලට අපිට හොඳටම ගැහුවා. හරිද? නාය ගියා. ගම් වතුර ගැලුවා. සමහරු ගිලිලා මැරුණා. හැබැයි දැන් ඔන්න පොඩි විවේකයක් ලැබිලා තියෙනවා ආයෙ හිතන්න තමන්ගේ අතීතයේ වැරදි දැකලා මම ආයෙත් ඒ වැරදි කරනවද නැද්ද කියලා. දැන් ඉස්සලර කුණාටුවේ කතාව ත්‍රිකුණාමලෙන් පටන් ගත්තා. ඊළඟට අර තුම්පනේ රිලව්. හරිද? එක මෝඩෙක් කිව්වනේ වගා බීමට එන සතුන්ට කැමති විදිහට සලකන්න කියලා. දැන් උන්ට එහෙම සලකන කාලේ ඇවිල්ලා. සෝබාදා මාතාව උන්ට කට උතර නැති වෙන්න ඒ මිනිසුන්ව හිර කරලා පාලම් කැඩිලා වැව් කැඩිලා දැන් හදපල්ලා පුළුවන් නම් මේ ටික කියලා. නේද? ඒ විතරක් නෙමෙයි චානක මහත්තයා. අර රිලව් මැලුව තුම්පනේ ප්‍රදේශේ බලන්න ගිහිල්ලා නායක ගිය වාර්තා බලන්න තුම්පනේ තමයි මේ වැඩිපුරම අංක එකට තියෙන රිස්කි ඒරියා රෙඩ් ඇලර්ටඩ් ඒරියාස් වල. හරිද? කොච්චර නායක ගිහිල්ලාද බලන්න. ඒ විතරක් නෙමෙයි. මම මෙතන ජන්තවංශ ස්වාමීන් වහන්සේ හිටියනම් මම සතුටු වෙනවා. අපි සෝබිත ස්වාමීන් වහන්සේ අපි එක්තරා වනජීවීන් සම්බන්ධ ලොකු තනතුරක් දරන කෙනෙක්ව හම්බ වෙලා සෝබිත හාමුදුරුවෝ ඇහුවේ දැන් කාවන්තිස්ස වගේ ලොකු ඇත්තුන්ටත් හිංසා සිද්ධ වෙනවා මොකද කරන්නේ? දැන් එයාගේ වයස ඉවරයි කිව්වා. දැන් එයා දරුවෝ බිහි කරන කාලේ ඉවරයි කිව්වා. ඒ නිසා අපිට ඒක වැදගත් නෑ කිව්වා. ඊට පස්සේ සෝබිත ස්වාමීන් වහන්සේ එළියට ඇවිල්ලා මට කිව්වා අපිට ආයෙත් වැරදුනා කියලා. හරිද? අපිට මං කිව්වා මට නම් වැරදුනේ නැහැ. මම යමක් දැක්කා. ඔබ වහන්සේ නම් වරදින්නේ නැති සමහර විට කියලා. ශාමික මහත්තයා. අමිල මේ ඔය කාවන්තිස්ස ඇතා මම දැක්කා දියේ ගහගෙන යන වාහනයක් මේ ඒක බේරගන්න බෝසත් ඇතෙක් වගේ ක්‍රියා කරන වීඩියෝ එකක්. ඒක ඇත්තද කියලා මම දන්නේ. ඒ සතුන් තුලත් තිබෙන බෝසත්කම දකින්න මිනිස්කම තියෙන්න එපා. නැත්තම් බලන්න දැන් අපේ ආනන්ද මහත්තයත් කිව්වා හාල්මැස ඔලු කඩ ගිහිල්ලා බත් හදලා දෙනවා. සැමන් ටින් පිටින් දෙනවා. මේ සත්තුන් අවතැන් කරලා. තමන් මේ අවතැන් වෙච්ච මිනිස්සුන්ට තව සතෙක්ව අවතැන් කරලා ගිහිල්ලා තමයි දෙන්නේ ගිහිල්ලා කන්න. ශාමික මහත්තයා ඇයි අපිට දෙන්න බැරි? හරි ලේසි කුරක්කන් රොටියක් මේ පිඟානක් විතර සයිස් කුරක්කන් රොටියක් හදන්න පොඩි ගාණයි යන්නේ. ඕකට ලුණු මිරිස් ටිකක් දැම්මම වේල් 2-3කට බඩ පිරෙනවා. වයසක කෙනෙක්ගේ විශේෂයෙන්. හරිද? මගේ ළඟට බෙහෙත් ගන්න එන ස්වාමීන් වහන්සේලා මම වගකීමෙන් කියනවා මම කියලා දෙන අපේ හාමුදුරුවෝ රැයට වළඳනවට වැඩිය ඔබ වහන්සේට පුළුවන්
වළඳන එක ගැලපෙන්නෙත් නැහැනේ. අනික ඒක රෝගී භාවයට තව ලක්ෂණයක්නේ. දවල් දාන්නට පුළුවන් නම් කුරක්කන් රොටිය වළඳන්න. ඊට පස්සේ අපේ ස්වාමින් වහන්සේලාම කියන මහත්තයා දැන් මම රැයට වළඳන්නේ නැහැ මොනවා. හරි නිරෝගී මට ශක්තිමත්. මට තිබිච්ච ලෙඩ ඔක්කොම නැහැ. හරිද? ලුණු මිරිස් ටිකක් එක්ක. හරිද? මේ අවතෙන් අපේ ජනතාවට ඇත්ත බත් මුට්ටිය ලිපේ තියාගන්න බෑ. දරුවට බත් ටික දෙන්න බෑ. අපිට තේරෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි මේ උදව් කරන්නේ. වතුර බෝතල් ටික දීගෙන මම ඊයේ ගෙදර එනකොට පාන්දර 3යි තාම. මට වගකීමක් තියෙනවා. මම කන්න දෙන සතුන් සහ ඔය කැලණි පැත්තට ගියාම ඒ අසරණ සත්තු ටික දැක්කාම ඒ අයට ගියක් නෑ දැන්. ඉන්න තැනක් නෑ. වහලුඩ හිටිය අය අපේ පිරිස් අපේ සංවිධානය පිරිසුත් ගිහිල්ලා තවත් සත්ත්ව වේදිනුත් ගිහිල්ලා එකතු කරගෙන ආවා. ඉතින් මේ සබහා ධර්මය පහර දෙනවා. දැන් ඔය වැරදි සහගත ලෙස අලින්ව තමන්ගේ නිජ භූමි වලින් පන්නපු නඩුවේ 7 වෙනි විත්තිකාරයල් දුක් විඳලා මැරුණා. හරිද? දුක් විඳලා මැරුණා පහුගිය කාලේ. මේ සති 3ක් 4ක් ඇති මැරිලා. ඇයි මේ ස්වභාව ධර්මය මොකද දෙන්න පණිවිඩය කියලා ඔබ අහලා දැනගන්න. ඒක තමයි දෙන්න තියෙන ඔබට පණිවිඩය. අමිල මේ ඔබේ හඬින් මම මේ වෙලාවේ අහන්නට ආසයි අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති කියන මේ ඊටාත්ම ආදර්ශ සම්පන්න ගීතය අපි මේ ශ්‍රීලා මෙතුමාගෙන් අවසන් කරමු. අපි ගීතය අහලා ඔබට ප්‍රවේශයක් ලබා ගමු. මොකද මේ ගඟට කපන දිය ඉනි ගඟ දිය රැගෙන යති අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති. මේක හොඳ පරමාදර්ශී ගීතයක්. ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති සැපට වැඩුණු කය පොළොවට නිරා යති අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති පිනට දුන්නු දේ පමණක් ඉතිරි වෙති මලි සුවඳ නැති වේ පෙති හැලුනාම ගතේ උසිරු නැති වෙයි රැලි වැටුනාම ගඟේ මහිම නැති වෙයි දිය සිඳුනාම දුන්දේ සුවඳ පවති ලොව හැමදාම. මේක ලස්සන දෙයක් කියන මේ සුනිල්දරසිංහ මහත්තයාගේ ශ්‍රේෂ්ඨ ගීතයක්. ගඟේ මහිම නැති වෙයි දිය හිඳුනාම. චාමික මහත්තයා බලන්න මනුෂ්‍යත්වයේ ගුණාංග ටික නැති වුනහම ඔහු තවදුරටත් මනුෂ්‍ය නොවෙන්තුර වෙනවා නේද? මනුෂ්‍ය ප්‍රතිරූපකයක් පමණයි. එතකොට චාමික මහත්තයා මම මේ කාරණාව දෙවනි කොටසේ ඉදිරියෙන්ම කියනවා. මම එදා රාත්‍රියේ ඔය නාය යන වෙලාවේ අපේ මිනිස්සු මේ නැති වෙන්නේ. හරි. අපේ සත්තු අපේ රටේ පුරවැසි භාවයේ ඉන්න සත්තු තමයි අවතැන් වෙන්නේ. අපේම රටේ මාළු තමයි අර අනාථ වෙලා පාර දිගේ යනකොට මිනිස්සු කැටි වලින් ගහලා මරලා දාන්නේ. මොච්චර අඥානද බලන්න. මේ මිනිස්සුත් අනාථ වෙලා සත්තු අනිවාර්යෙන්. දෙගුණයක් අර නිහල් මාත්‍යා කිව්වා වගේ දැන් මිලිමීටර් 500 නේද? ඒක දැන් ඩබල් කරගන්න හදන්නේ. හරි? එතකොට අමිල මේ අපි උරුමය ගැන කතා කරන්න තියෙනවා. හැබැයි මේ ඔබ කියන වගේ කාලා දාන දෙන්න හොඳම කාලේ මේක. දැන් මෙතුමා මේ ඇමරිකාවේ ඉඳලා ඇවිල්ලා දාන දෙනවා. ඒකත් දෙන්න ඕනේ. අර ආනන්ද මහත්තයා කිව්වා වගේ හාල් මැස්සන් ගොළු කඩලා නෙවෙයි. අපේ කුරක්කන් රොටිය දෙන්න හොඳට බඩ පිරෙනවා. ගුණේ තියෙනවා. ෆයිබර් ටික තියෙනවා. හරියට ශක්තිය ලැබෙනවා. ගෙදර ගිහිලා තමන්ගේ ගේ ආය අස්පස් කරගන්න ශක්තිය ලැබෙනවා. ඒ නිසා ප්‍රඥාවෙන් හරි දේ දෙන්න. මම ආහාරයේ උරුමය ගැන අපි ඊළඟට සාකච්ඡා කරන්න පටන් ගන්න. උරුමකාරයින්ට ආහාර උරුමය ගැන චාමික මහත්තයා අපේ උරුමය අපිව රැක්ක හැටි මම මේ කියන්න හදන්නේ. දැන් ඒ නිසා කරුමේ වෙලා තියෙන්නේ. ඔව්. කාලගුණ විද්‍යාඥ මහත්මයෙක් ඒ වෙලාවේ ලයිව් ඉඳගෙන කිව්වා මම ඒක බලාගෙන හිටියේ. මධ්‍යම කඳුකරේ වැදිලා අර කුණාටුව නතර වෙනවා. මොකද්ද මධ්‍යම කඳුකරේ තියෙන්නේ? ඔබේ මගේ ඉහළම ශක්තිය කවුද? අති උතුම් දළදා වහන්සේ. උන්වහන්සේ තමයි මේ රට එදත් ආරක්ෂා කළේ, හෙටත් ආරක්ෂා කරන චාමික මහත්තයා. හරිද? ඒක එතුමා කියනවා පැහැදිලිවම අපි මේ රට ආරක්ෂා වුණාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මධ්‍යම කඳුකරේට. හරිද? අපේ සිරිපාදේ මේ වෙලාවේ තව මේ ශ්‍රීපාදේ හොඳ ප්‍රශ්නයක් ඈ. දැන් ගොඩක් කට්ටිය කියන නාය ගිහිලා කොටසක් මමත් දැක්කා වීඩියෝවක්. හැබැයි මේ මිනිස්සුන්ට එන්න එපා කියලා කියන්නේ. හරි කරදරයි මිනිස්සු ආවම. අර මේ
අතීත පියගැට පෙළක් මතු කරලා දීලා අතීත පියගැට පෙළක් මතු කරලා දීලා ඒක හොයාගන්නේ නැති දෙයක් නේ. අපේ උරුමය හොයලා දීලා තියෙන. ඉස්සර අපේ මිනිස්සු කොහෙද සිරිපාලේ යනකොට තමන් ඉඩ කඩන් ටික ලියලා ජීවිත පරිත්‍යාගයෙන් ගියේ. සමහරව දන්නවා ආපහු එන්න වෙන්නේ නැහැ. ඒ තරම් භයානකයි ඒ ගමන. හරිද? හිත නිදහස් කරගෙන බුදුන් වඳින්න ගියා. අද හිත නිදහස් කරගෙන නෙමෙයි මේ ලෝකේ තියෙන කුණු කන්දල් ඔක්කොම දාගන්න තමයි පන්සලට යන්නේ. ලෝභය, දේශය, මෝහය අමතක කරන්නනේ අපිට උගන්වන්නේ. හැබැයි නිත්‍ය සුඛාත්ම මෙනෙහි කරන්නේ අර පූජා වට්ටිය තියලා. ඇත්ත කතාව ඒකනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙමෙයි මෙනෙහි කරන්නේ. ඇත්තම සෝම ස්වාමීන් වහන්සේ රටට කිව්වේ ඒක. හරිද? ඒක අපි පින් දෙනවා දෙවියන්ට. අමනුෂ්‍යයන්ට, සියලු සත්වයන්ට, මේ විශ්ව ධාතුවේ ඉන්න සියලු ජීවීන්ට අපි පින් දෙනවා. හැබැයි ඒක අපේ යුතුයකම. නමුත් සරණ යාම නෙමෙයි. බුදුන් සරණ පමණයි. ආයි කතාවක් නැහැ. අනිත් දෙවිවරු දැන් ඔබතුමා හින්දු භක්තිකයෙක් වුණා කියන්න. මම යහපත් දෙයක් කරනකොට ඔබතුමා මට උදව් කරන්නේ නැද්ද? ඒතකොට හින්දු භක්තික දෙවිවරු අපිට උදව් කරනවා වෙන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක තහනමක් නැහැනේ. මොකද මේ ආගම් හදාගත්තේ මිනිස්සු. ශාස්ත්‍රවරු නෙමෙයි. හරිද? ජේසුස් වහන්සේ නම් වූ ජේසුස් නම් වූ බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ. හරිද? ජේසුස් වහන්සේත් යහපත් බෞද්ධයන්ට උදව් කරනවා. ඒක දෙයක් නැහැනේ. ඒතකොට අපි තරහක් තියෙන්න ඕන. ඒක පුදුම කතාවක්. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ශාමික මහත්තයා. එදා ඒ කාරණාව එකට බැඳිච්ච කාරණා කීපයක් අපිට කතා කරන්න වෙනවා. අතීතයේ අපි අදටත් පින්බිමකට යනවා නම් අවුරුදු 150ක් විතර පරණයි නම් ඒ පින්බිම ඔබතුමා මතක තියාගන්න ඕනේ. අපි හැමෝම මතක තියාගන්න ඕනේ. ඒ පින්බිම අපේ මුතුන් මිත්තෝ ලේ හලලා අපිට බේරලා දුන්න දෙයක්. හරිද? එදා දුර්ගැමුණු රජතුමා යුද්ධයට යනකොට 13 වහන්සේ නමක් තැන්පත් කරගන්නවා. කොහෙද? ඔටුන්නේ. ඒ තරම් රජවරු විශ්වාස කරා සම්මා සම්බුද්ධ ශාසනය මේ රට රකින්නවා කියලා. හරිද? ඒතකොට රහතන් වහන්සේලා කියනවා ඔබතුමාට කලින් අපි යනවා. මේ යුද්ධ කරන්න වෙනවා. මේ ශාසනය රකින්න රට බේරගන්න අපි ඉදිරියේදී යනවා. එහෙමයි පිරිත් කිය යුද පෙරම ගමන් ගියේ. එහෙම රැකපු රට චාමික මහත්තයා මේ. අද මේ පව් කරලා කවුරු හරි සුනාමි ගෙන්න ගන්නවා නම් මේක මිරිදිය සුනාමියක් ඈ. හරිද? මේ ගෙවිච්ච දවස් ගානෙම කොළඹ පවා යට වෙන්න තිබුණ තරම් මට්ටමක් නේද? එතන කොළඹට පවා ඇලර්ට්ස් දුන්නනේ නේද? චාමික මහත්තයා අතීතයේ අපි දන්නවා තේර බුද්ධාපේ හාමුදුරුවෝ සිවුර අතෑරලා తాවකාලිකව මේ රට රකින්න ආවේ. ස්වාමීන් වහන්සේලා ඔබ හිතනවාද මස් කාලා මේ රට හැදුවේ කියලා? නැහැ. ඒ අය නිර්මාංශව මේ ශක්තිය ලබා ගත්තා. ඒක ආයේ කතා කරන්න දෙයක් නැහැ. දුර්ගම රජුරුවන්ගේ යුද්ධ ඉතිහාස පොත් කියවලා බලන්න. යන්නේ මඤ්ඤොක්කයි වට්ටක්කයි අරන් යුද්ධෙට. හරිද? ඇයි? කල් තියාගන්නත් ලේසි. යම් කිසි කාලයක් කැවුම් අරන් යනවා තුවාලෙට තියාගන්න. ඒක ලොකු කතාවක්. අපි ඒක විද්‍යාත්මක කාරණාවක් ඉදිරියේදී කතා කරමු. අපි එහෙම જાතියක් මේ අද මේ මෝඩයෝ වගේ හැසිරෙන්නේ. හොඳට මතක තියාගන්න. ඒ නිසා අපි නිවන් අරමුණු කරගෙන යන්න ඕනේ. ඒ වගේම මේ රටේ යම් කිසි ජීවියෙකුට හිංසාවක් පීඩාවක් වෙනවා නම් අපි කතා කරන්නත් ඕනේ. ශාන්තිවාදී ජාතකේ තමන්ගේ ඇටලේ කෑලි කපද්දි ඇඟිලි කපද්දි ඇස් උගුල්ලද්දි කන කපද්දි ඉවසුවා. ඒ වගේම බුද්ධත්වයේ ලැබෙන ජීවිතයේදී අපේ මගේ වීරයා බෝසතාණන් වහන්සේ මේ කවුද බිම්බිසාර රජු නොදැනුවත්ව එතුමා මිත්‍යා දෘෂ්ටිකෙක් හැටියට ඉන්න කාලේ සම්මාදිට්ඨියට එන්න කලින් වෙලි කපන්න ලෑස්ති වෙනවා හරක් 500ක. හැබැයි කවුද මැදිහත් උනේ? මගේ බෝසතාණන් වහන්සේ කියනවා. එතකොට මේ බිම්බිසාරම කියනවානේ තාපසයෙක් නෝනම් බෙල්ල කැපෙන්න කහන මේ බෙල්ල කපලා දානවා කියලා. ඇවි හැරිලා බලද්දි බලනවා මේ සක්විති රජකම අතහැරලා දාලා මහාන වෙච්ච ඒ උත්තමයා බදා ගන්නවා කියන තුරුළු කර ගන්නවා කියන අනේ මට සමා වෙන්න මං එහෙම හිතුවා. හරිද? එතකොට හිතෙන්නේ නැද්ද මේ මිනිස්සුන්ට අපි යන්න ඕනේ කොහෙද කියලා? ඒ නිසා සිතකුත් නොතනන තැනට. නේද? මේ සිතක් නොතනන අපි මේ විශ්වය ඇත්තම විශ්වයේ ශූන්‍යයි. කිසිම දෙයක් නැහැ. අපි තමයි මේ හැම දෙයක්ම මගේ කියලා දේවල් හදාගෙන ගොඩනගාගෙන අපාය යන්නෙත් අපි දිව්‍ය තලවලට යන්නෙත් අපි ඒ දෙකම ඉක්මවල නිවන් යන්නෙත් අපි. ඒ නිසා සිතක් නොතනමි හැමතිස්සෙම විදර්ශනා කරන්න. මම සිතක් නොතනමි කියලා හැමතිස්සෙම විදර්ශනා කරන්න නිවන ඒකාන්තයි. ත්වන් සරණයි.